හායි අද මං ඔයාලට රසම රස ඉක්මනින්ම ගෙදරදීම හදාගන්න පුළුවන් චීස් චිකන් කොත්තු රෙසිපි එකක් අරගෙන ආවා. වැඩි කතා නැතුව එහෙනම් බලමුද මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මං වාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට කඩාගත්ත බිත්තර 4ක් දාලා බිත්තර ටික ස්ක්‍රම්බල් කරගන්න ඕනේ. බිත්තර ටික ස්ක්‍රම්බල් වුණාට පස්සේ සොසේජස් කරල් ටිකකුත් දාගෙන බැදගන්නවා. ඊට පස්සේ ඒ භාජනයට මම දාගන්නවා චොප් කරගත්ත ඉඟුරු සුදුලූණු, කරපිංචා, කුරුඳු කෑල්ලක් සහ කපාගත්ත ලූණු ටිකක්. දැන් මේ ටික ටිකක් ටෙම්පරාදුවේකට එද්දී කපාගත්ත කැරට් අල දෙකක් දාගෙන කලවම් කරගන්නවා. ඒකටම දැන් බැදපු චිකන් කපාගත්ත ලූණු කොළ ටිකකුත් දාගන්නවා. ඔයාලට ලූණු කොළ වෙනුවට ලීක්ස් උනත් දාගන්න පුළුවන්. දැන් ඒකට සෝයා සෝස් මේස හැන්දයි, ස්ක්‍රම්බල් කරගත්ත බිත්තර ටිකයි, චිකන් හොදේ දාගෙන හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්නවා. ඔයාලා චිකන් හොදි දාද්දී වැඩිපුර දාන්න. එහෙම දැම්මම තවත් රසයි. හරි දැන් මේ මිශ්‍රණයට කපාගත්ත රොටි ටික ටික දදා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තට පස්සේ චීස් කෑලි දෙකකුත් දාගන්නවා මම මේකට. දාලා ඒකත් ටිකක් කලවම් කරගන්න ඕනේ. දැන් කපාගත්ත ගෝවා, ලූණු, තක්කාලි, ෆ්‍රෙෂ් මිල්ක් කෝප භාගයකුයි දාලා හොඳට හැඳි දෙකක් අරගෙන කොත්තු එක කලවම් කරගන්න ඕනේ. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන තමයි කලවම් කරගන්න ඕනේ. අන්තිමයටම තමයි බෙදගත්ත සොසේජස් ටික දාගන්නේ. ඔයාලා කැමති නම් තව මේකට ලූණු කොළ ටිකකුත් දාගන්න. එතකොට තවත් රසයි. අමුද්‍රව්‍ය වැඩි වෙන තරමටම තමයි කොත්තු එකක රස වැඩි වෙන්නේ. හරි මම වගේ දැන් කොත්තු එක හදලා ඉවරයි. ඇත්තටම මේක මාරම සුවඳයි. ඒ වගේම මාරම රසයි. වැඩි වැඩ නැතුව ඉක්මනටම මේක හදාගන්නත් පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්නකෝ. රස මටත් කියන්න. එහෙනම් තවත් මේ වගේ රසම රස රෙසිපි එකක් අරන් ආයිමත් මං එන්නම්.